හෙලෝ ළමයි ඔයාලට කොහොමද? ඔයාලව මම්මගේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මං ඉතින් අද උදෙන්ම හිතුවා කාමරේ පොඩි වෙනසක් කරන්න. ඒකට මම මුලින්ම හිතලා තෝරගත්තේ මගේ dressing table එක clean කරලා room එක ලස්සනට අස් කරලා අද දවස පටන් ගන්න. මුලින්ම sorry කියන්න ඕන. මම වීඩියෝ කරන්න දන්නෙත් නෑ, වොයිස් කරන්න දන්නෙත් නෑ. මේ වෙන හැම අඩු පාඩුවකටම ගොඩාක් සොරි. ඉතින් මං ටක් ගාලා රූම් එක ක්ලීන් කරලා ඊට පස්සේ තව පොඩි වැඩක් කරා උදේ වරුවේ. ඒක ඔයාලට ඉස්සරහට බලාගන්න දැන් පුළුවන්. ඔයාලත් ලුණු පහන පත්තු කරනවද? මම නම් පත්තු කරනවා. no sugar කියලා ගහලා තිබ්බට මම නම් කන්නෙම පැණි රස. මේ තමයි මම ඊයේ දවල් පෙඟෙන්න දාපු හාල්. මං අරන් තියෙන්නේ සුදු කැකුළු. පැය 24ක් විතර පෙඟෙන්න තියලා බ්ලෙන්ඩ් කරගන්නවා වතුර මේ සැහැන්දක් විතර දාලා. ගිය ටිකේ රස්නේ නිසා මගේ මූණේ ගොඩක් පිච්චුණා, පිම්පල්ස් ආවා, ගොඩක් ප්‍රශ්න තිබ්බා. ගිය ටිකේ මේ රයිස් පැක් එක මූණට ඇප්ලයි කරන්නත් බැරි වුණා. මම කලින් නම් හැමදාම උදේ හවස මේක ඇප්ලයි කරා. ඔන්න දැන් ආයි පටන් ගත්තා මේක ඇප්ලයි කරන්න. මේක ඇප්ලයි කරනවා නම් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් හැමදාම උදේ හවස. මේ රයිස් පැක් එක දාන්න ඕනි. ඔයාලට ස්කින් එක බ්ලීචින් ක්‍රීම් එකක් ගෑවා වගේ ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. ඔයාලට මේකට ඔයාලගේ ස්කින් ටයිප් එක අනුව මේකට තව දේවල් ඇඩ් කරගන්න පුළුවන්. මම නම් මේකට කිසිම දෙයක් ඇඩ් කරලා නැහැ. මම මේ ගානේ නිකන් රයිස් එක විතරයි. මොකද මට එකෙන් රිසල්ට් එකක් තියෙන නිසා. හැබැයි මට තියෙන ඩ්‍රයි ස්කින් එකක්. හොඳට මතක තියාගන්න. ඔයාලා මේ පැක් එක දැම්මන් පස්සේ අනිවාර්යයෙන්ම මේ හොඳ ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න. නැත්නම් ඉක්මනට ස්කින් එක ඩ්‍රයි වෙන්න බලනවා.
ඔයාලට ඉක්මනටම හොඳ රිසල්ට් එකක් ගන්න ඕන නම් උදේ හවස දවස් 7ක් එක දිගට මේ ට්‍රීට්මන්ට් එක කරන්න. එහෙනම් ඔයත් මේක try කරලා බලලා ලස්සන වෙන්නකෝ.